හොඳයි සීල දෙනාට තෙරුවන් සරණයි. සුපුරුදු පරිදි අද දවසේදීත් අපි අපේ ධර්ම පුස්තක සාකච්ඡාවේ වැඩසටහන ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. අපි කවුරුත් ප්‍රථමයෙන්ම ධර්ම ගෞරවයෙන් යුක්තව තෙවරක් নমස්කාරයේ සජ්ජායනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි. එතකොට මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්නේ අතිපූජනීය රේරුකාණී චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ විසින් රචනා කරන්නට යෙදුණු පාරමිතා ප්‍රකරණය කියන ග්‍රන්ථය. අපි ඒ වෙනකොට මේ පොතේ මල් ළඟ තියෙන PDF මුද්‍රණය අනුව ගත්තොත් එහෙම පිටු අංක 43 දක්වා සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම මුද්‍රිත පොත ගත්තොත් එහෙම පිටු අංක 62 තමයි එතන සඳහන් වෙලා තියෙන්නේ. හොඳයි එහෙනම් අපි අද දවසේදී සාකච්ඡාවට බඳුන් කළ යුතු කොටස සඳහා අපි අවධානය යොමු කරමු. දැන් මම හිතනවා දැන් හැමෝටම ස්ක්‍රීන් එක පේනවා ඇති කියලා. ගතපච්චාගත වත සම්බන්ධයෙන් තමයි අපි සාකච්ඡා කරමින් හිටියේ. හොඳයි අපි එහෙනම් ඒ කොටසට අපේ අවධානය යොමු කරමු. කියන ලද පරිදි ගතපච්චාගත වත පුරන්නා වූ භික්ෂුතෙමේ හේතු සම්පත් ඇතියෙක් වේ නම් ප්‍රථම වයසේදීම රහත් වෙයි. නොවී නම් මධ්‍යම වයසේදී හෝ රහත් වෙයි. එසේද නොවී නම් මරණ ආසන්නයේදී හෝ රහත් වෙයි. එසේද නොවී නම් දෙවන ජාතියේදී දිව්‍ය පුත්‍රයෙකු හෝ වී රහත් වෙයි. එසේවත් ද නොවේ නම් අබුද්ධෝත්පාද කාලයේදී පසේ බුදු කෙනෙක් හෝ වෙයි. එසේද නොවී නම් බාහ්‍ය දාරුචරියන් මෙන් බුදුවරයෙකුගේ හමුවෙහි වහා රහත් වෙයි. සරියුත් මහතෙරුන් වහන්සේ මෙන් මහා ප්‍රඥයෙක් හෝ වෙයි. මුගලන් මහතෙරුන් වහන්සේ මෙන් 이르දි ඇතියෙක් හෝ වෙයි. මහා කසුප් තෙරුන් වහන්සේ මෙන් දුතවාදියෙක් හෝ වෙයි. අනුරුද්ධ තෙරුන් වහන්සේ මෙන් දිවස් ඇතියෙක් හෝ වෙයි. උපාලි තෙරුන් වහන්සේ මෙන් විනයදරයෙක් හෝ වෙයි. පුන්න තෙරුන් වහන්සේ මෙන් ධර්ම කතිකයෙක් හෝ වෙයි. රේවත තෙරුන් වහන්සේ මෙන් ආරණ්‍යෙක් හෝ වෙයි. ආනන්ද ස්තවීරයන් වහන්සේ මෙන් බහුශ්‍රුතයෙක් හෝ වෙයි. රාහුල තෙරුන් වහන්සේ මෙන් ශික්ෂාකාමියෙක් හෝ වෙයි. ඔව් එතකොට මෙන්න මේ කියන්නේ ගතපච්චාගත වත පිරීමේ තියෙන වැදගත්කම. ඉතින් ගතපච්චාගත වත කිව්වත් මේක ප්‍රධාන තැන දීලා තියෙන්නේ මොකටද කියලා අපි අවධානය යොමු කරොත් භාවනාවට තමයි. වතේ නම මොකක් වුණත් භාවනාවට මුල් තැන දීලා කටයුතු කරනවා නම් අපේ පාරමිතා සම්පාදනය කර ගැනීම බොහෝමත්ම පහසුයි කියන එක තමයි අපි තේරුම් ගන්නට ඕනේ. අපි කලිනුත් කතා කරන්නේ පුබ්බ යෝගාවචර ආදී සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ මේ කාරණාවම දේශනා කරනවා කියන විදිහ. ඉතින් අන්න ඒ නිසා මේ භාවනාව අතිශයින් වැදගත් දෙයක් කියන එක අපි මෙතනදී තේරුම් ගන්නට ඕනේ. ඉතින් ඔය කියන විදිහට භාවනා මානසිකාරය අත්හරින්නේ නැතිව ගතපච්චාගත වත පූර්ණේ කරමින් යම් භික්ෂුන් වහන්සේ නමක් වාසය කරනවාද හේතු සම්පත් ඇතිෙක් නම් හේතු සම්පත් කියලා කියන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි තියෙන දසපාරමිතාවන් පිළිලා තියෙන කර්මාවන කිලේශාවන විපාකාවන ආදීන් තොරව භික්ෂුන් වහන්සේ නමක් නම් ඔන්න ප්‍රථම වයසේදීම ඒ කියන්නේ අඩු වයසින් රහත් වෙනවා. එහෙම නැතිනම් මධ්‍යම වයසේදී හෝ රහත් වෙනවා. එහෙම වුණේ නැතිනම් මරණාසන්නයේදී හෝ උතුම් වූ අරහත්වය සාක්ෂාත් කර ගන්නවා. ඉතින් එහෙමත් බැරි වුණොත් මොකද වෙන්නේ? දෙවන જાතියේදී කියන්නේ ඊළඟ ආත්ම භාවදී දිව්‍ය පුත්‍රයෙක් කියලා බණ අහලා රහත් වෙනවා. එහෙම නැතිනම් අබුද්ධෝත්පාද කාලයකදී පසේ බුදුරජාණන් වහන්සේ නමක් හෝ බවට පත් වෙනවා. එහෙම වුණේ නැතිනම් මොකද වෙන්නේ? බාහිර දාරුචීරිය ස්වාමීන් වහන්සේ වගේ කිප්පාබිඤ්ඤ මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. එහෙමත් නැතිනම් සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ
මහා ප්‍රඥාතුමන් වහන්සේ නමක් බවට පත් වෙනවා. එහෙමත් නැතිනම් මුගලන් මහරහතන් වහන්සේ වගේ මහතු ඉදිමත් භික්ෂුන් වහන්සේ නමක් බවට පත් වෙනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වගේ බුද්ධාංගධාරී ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් බවට පත් වෙනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ වගේ දසදහසක් සක්වල දිවසින් බලමින් වාසය කරන්නා වූ භික්ෂුන් වහන්සේ නමක් බවට පත් වෙනවා. උපාලි මහරහතන් වහන්සේ වගේ විනයදර මහා තෙරුන් වහන්සේ නමක් බවට හෝ පත් වෙනවා. මන්තානි පුත්ත පුන්න තෙරුන් වහන්සේ වගේ ධර්මකතික භික්ෂුන් වහන්සේ නමක් බවට හෝ පත් වෙනවා. රේවත මහරහතන් වහන්සේ වගේ ආරණ්‍යක වාසී භික්ෂුන් වහන්සේ නමක් බවට පත් වෙනවා. එහෙමත් නැතිනම් ආනන්ද ස්වාමීන් වහන්සේ වගේ 84000ක් වූ සුවහසූ දහසක් වන ධර්මස්කන්ධයේ දිවග ලෙලවමින් වාසය කරන්නා වූ ධර්ම භාණ්ඩාගාරික බහුශ්‍රත භික්ෂුන් වහන්සේ නමක් බවට පත් වෙනවා. නැත්නම් රාහුල ස්වාමීන් වහන්සේ වගේ ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේ නමක් බවට පත් වෙනවා. මෙන්න මේ කියන විදිහට සීලෝම කාරණාවන් සම්පාදනය කරගන්න මේ ගතපච්චාගත වත පිරීම ඉවහල් වෙනවා. ඒතකොට ගතපච්චාගත වතේ ප්‍රධානාර්ථය වෙන්නේ මොකක්ද එතකොට? භාවනා මනසිකාරය කියන එක. භාවනාව අත් නොහැර වාසය කිරීම කියන එක. ඒතකොට මෙන්න මේ භාවනා කරන එක භාවනාවෙන් යුක්තව තමන්ගේ ජීවිතය ගත කරගෙන යනවා කියන එක සීලමාකාරයෙන්ම අර්ථ සිද්ධිය සලසලා දෙනවා කියන කාරණය අපි මෙතනදී පැහැදිලිව තේරුම් ගන්නට ඕනේ. හොඳයි. අපි ඊළඟ කොටස බලමු. ඉහත සඳහන් කළ ප්‍රත්‍යේක බෝධිසත්ව තුමා කාශ්‍යප බුදුන් වහන්සේගේ සස්නෙහි ගතපච්චාගත වත පුරා ආයු කෙලවර වී චුත වී කාමාවචර දිව්‍ය ලෝකයේහි ඉපිද බොහෝ කල දිව්‍ය ශ්‍රී සම්පත් විඳ දෙව්ලොවින් චුතව එවකට දඹදිව අගරජ වූ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුගේ අගමෙහෙසිය කුස පිළිසිඳ ගත්තේය. කුසෙහි දරුවෙකු පිළිසිඳ ගතහොත් නුවණැති ස්ත්‍රීහු එකෙනෙහිම දැනගනිති. දේවිය නුවණැතියක් බැවින් දරුගැබ පිහිට බව දැන රජුට දැන්වූවාය. පින්වත් දරුවන් කුසහොත් කල්හි මව්වරුන් ගර්භාරක්ෂාව ලබති. බ්‍රහ්මදත්ත රජතෙමේ මේ පින්වත් කුමරුගේ මවට ගර්භ රක්ෂාව සලසා දින. ඔව් දැන් අපි මේ මෙච්චර ගතපච්චාගත වතක් සාකච්ඡා කළේ ඇයි? බ්‍රහ්මදත්ත පසේ බුදුරජාණන් වහන්සේගේ චරිත කතාව සාකච්ඡා කිරීම සඳහා. ඒතර ගතපච්චාගත වත ගැන විස්තර කරලා ඒක කර්මඨහන ගෙනියන භික්ෂුව, ගෙනෙන්නේ නැති භික්ෂුව, ගෙන යන්නෙත් නැති, ගේන්නෙත් නැති භික්ෂුව, ගෙනේම සහ ගෙන යාම කියන දෙකම කරන භික්ෂුව ගැන කතා කරලා ඔන්න දැන් තමයි බ්‍රහ්මදත්ත පසේ බුදුරජාණන් වහන්සේගේ කතාව සාකච්ඡා කරන්නේ. ඉතින් මේක ලස්සන කතාවක්. ගැඹුරු කාරණාවන් මොනවත් නැහැ. මේ ලස්සන කතාව අපි ශ්‍රවණය කරමු. ගර්භාරක්ෂා දීම යනු කුස හොත් දරුවාට පීඩාවක් නොවනසේ හැසිරීමට උවමනා සියල්ල මවට සපයා දීමය. ආදරයෙන් ආරක්ෂා කරන ලබන ගැබ මේරු දේවිය සූතිකා ගෘහයට පිවිස එක් බලවත් උදෑසනක තෙලින් හැනූ මනෝසීල පිණ්ඩයක් සේ ශෝභන වූ පින්වත් කුමරකු ප්‍රසූත කළාය. ඉපදී පස්වන දිනයේ ඒ කුමාරයා සරසා බ්‍රහ්මදත්ත රජුට දැක්වූහ. රජ සතුටුව කිරිමවුන්ට 60 දෙනෙකු යොදවා කුමරා පෝෂණය කරවීය. 16 අවුරුදු වයසට පැමිණියා වූ පින්වත් කුමරා පිය රජතුමා විසින් එවකට දඹදිව පැවති 20000ක් නගරවලට අගරජු වශයෙන් බ්‍රහ්මදත්ත නාමයෙන්ම රජෙහි අභිෂේක කරවන ලද්දේය. ඒ රජතුමාට 20000ක් නගරයෝ වූහ. 20000ක් ප්‍රාසාදයෝ වූහ. 20000ක් ඇත්තොද 20000ක් අශ්වයෝද 20000ක් රථද 20000ක් ඇමතියෝද වූහ. රජතෙමේ මහත් යස ඉසුරෙන් රජය කරද්දීම කසින පරිකර්ම කොට පංච අභිඥාවන් හා අෂ්ට සමාපත්තීන්ද ඉපදවීය. අභිෂේකලත් රජුන් විසින් විනිශ්චය ආයසනයෙහි හිඳගත යුතුයමය. දිනක් විනිශ්චය ශාලාවේ හිඳගත් කල
ඒ තන මහා ශබ්ද ඇතිවිය. රජතෙමේ මේ ශබ්ද සමාපත්තියට බාධා වෙතැයි සිතා එතනින් නික්ම ප්‍රාසාදයට නැග ධ්‍යාන සමාපත්තියට සමවදින්නට උත්සාහ කළේය. එහෙත් එදා සමවතට පැමිණෙන්නට නොහැකි විය. රාජ්‍යයේ කටයුතු වලින් වික්ෂිප්ත වූ එතුමා ධ්‍යානයෙන් පිරිහින. ඉක්බිති රජතුමා රාජ්‍ය ශ්‍රමණ ධර්මයේ යන දෙක කවරක් උතුම්දැයි විමසුවේ රාජ්‍ය සුඛය සුළුය අනේක ආදීනව ඇත්තේය. උතුමන් විසින් සෙවුනාලද ශ්‍රමණ සුඛයම උතුම්ය. එහි අනුසස් බොහෝය. යයි වැටහි එක්තරා ඇමතියෙකුට රජය බාර කොට ප්‍රාසාදයට නැග බත් පැන් ගෙන එන්න උන්ට හැර අන් කිසිවෙකුට එහි නොවදනා ලෙසට නියෝග කොට සමවත් සුවයෙන් වසන්නට පටන් ගත්තේය. අඩමසක් පමණ ගත වූ පසු දේවිය උයන් ගමන් නැටුම් බැලීම් ආදී කිසි තැනක රජු දක්නට නැත. රජ කොහි වෙසේදැයි විචාලාය. ඇමතියෝ සියල්ල වූ හැටියට ඇයට කීහ. ඉක්බිති දේවිය රජු විසින් රජය බාර කරන ලද්දේ නම් මමද බාර කරන ලද්දී වෙමි. මාහා වාසය කිරීමට මෙහි එනු මැනවයි රාජ්‍ය භාර අමාත්‍යා වෙත දූතයෙකු යව්වාය. ඇමති තෙමේ නොඇසිය යුත්තක් ඇසූම්හ යයි කන් අතින් වසා ගත්තේය. දේවිය නැවතත් දෙතුන් වරක් පණිවිඩ යවා ඇමතියා නොයන කල්හි තර්ජනය කොට යව්වාය. ඇමතියා බිය වී ස්ත්‍රීහු තද සිත් ඇත්තෝය. ඉදින් නොගියෙම් නම් මාහට අනර්ථ කෙරෙත් යයි සිතා නොකමැත්තෙන්ම එක් දිනක් රහසින්ම එහි ගොස් ඇය සතුටු කළේය. ඇමතියාද ඇගේ ශරීර ස්පර්ශය රස වී හේ නැවත නැවතත් එහි යන්නට පටන් ගත්තේය. කල්යාමෙන් ඇගේ හිමියෙකුමෙන් ප්‍රසිද්ධියේ එහි යන්නට විය. රාජපුරුෂයෝ ඒ පුවත රජුට සැලකලෝය. රජ පළමුවෙන් එය නොඅදහා නැවත නැවතත් කියන කල්හි තෙමේම විමසා කාරණය සියසින්ම දැක සියලු ඇමතියන් රැස් කරවා කාරණය ඔවුනට කීය. ඇමතියෝ මොහු රාජ අපරාධකාරයෙකි. මොහුගේ අත් කපන්නට වටනේය. පා කපන්නට වටනේය. යනාදීන් උල් හිඳුවීම් දක්වා ඇති සියලුම වද කළ යුතු බව කීහ. රජතුමා කියනුයේ මොහුට වද කරවීමෙන් මාහට හිංසා කිරීමේ අකුසලය සිදුවන්නේය. මොහුගේ දේපොළ ගැනීමෙන් මාහට අදත්තාදාන පාපය වන්නේය. ඒවායින් කම් නැත. මොහු මාගේ රාජ්‍යයෙන් බැහැර කරව යයි කීය. ඇමතියෝ ඔහු රාජ්‍යයෙන් නෙරපූහ. හේ අමුදරුවන් හා ධන සාරේදගෙන අන් රටකට ගොස් එහි රජුට උපස්ථාන කරන්නට විය. හේ ටික දිනකින් ඒ රජු හා විශ්වාසයට පැමිණ එක් දවසක් දේවයන් වහන්සේ මැස්සන් නැති මීයෙක් ඇත. එය කන කෙනෙකු නැත යයි කීය. රජ එය කවටකමක්සේ සිතා ඒ ගැන සැලකිල්ලක් නොකළේය. ඇමතියා ඉන්පසුද ඉඩ ලැබුණු විටක වඩාත් වර්ණනා කොට කීහ. රජ ඒ කුමක්දයි ඇසීය. දේවයන් වහන්සේ බරණැස් රජ යයි අමතා කීය. එකල්හි රජු නුඹ තැත් කරන්නේ මා එහි ගොස් මරවන්නදයි ඇසීය. ඇමතියා කියනුයේ දේවයන් වහන්සේ එසේ නොකියනු මැනවි. අවිශ්වාස නම් නුඹ වහන්සේම මිනිසුන් යවා විමසනසේක්වා යයි කීය. රජු එහි මිනිසුන් යවීය. ඔවුහු එහි ගොස් උමං කැන රජුගේ යහන් ගබඩාවටම ගොස් මතු වූහ. රජතුමා කුමට අවුදැයි ඔවුන්ගෙන් විචාරා දේවයන් වහන්සේ අපි හොරු නොවෙමු යයි කී කල්හි ඔවුනට ධනයදී මතු එවැනි දේ නොකරන ලෙස අවවාද කොට ඔවුන් යවීය. සතුරු රජ එසේ තුන් වරක්ම විමසා බරණැස් රජු සිල්වතෙකු බවද නපුරෙකු නොවන බවද ස්ථීර වශයෙන්ම දැන
සිවුරඟ සෙනගගෙන බාරාණසී නගර සීමාවේ එක් කුඩා නගරයකට වැද මේ නගරය දෙව නොදෙතහොත් යුද්ධයට එව යයි කියා ඇමතියෙකු බ්‍රහ්මදත්ත රජු වෙත යැවීය. ඇමතියා ගොස් බමදත් රජුට එපොත කියා දේවයන් වහන්ස නගරය දෙන්නෙම්ද යුද්ධ කරන්නෙම්දැයි විචාලේය. බමදත් රජතුමා යුද්ධ නොකොට නගරයදී මෙහි එවයයි ඇමතියට අනකලේය. හේ රජ අන පරිදි එසේ කළේය. සතුරු රජ ඒ නගරයගෙන තවත් නගරවලටද ගොස් එසේම ඒ නගරවල හුන් ඇමතියන් බමදත් රජ වෙත යැවීය. රජතුමා යුද්ධ නොකොට ඒ නගර සතුරු රජුට දී එන ලෙස සැමටම අනකලේය. ඇමතිවරු හැමදෙන ඒ නගර සතුරු රජුට දී බරණැස් නුවරට පැමිණියහ. ඉක්බිති ඇමතිවරු රැස්ව බමදත් රජු වෙත ගොස් මහරජ සතුරු රජු හා යුද්ධ කරමු යැයි කීහ. රජතුමාද ප්‍රාණඝාතය නොකළ හැකියයි ඔවුන් වැළැක්වීය. ඇමතියෝ අපි ඒ රජු නොමරා අල්ලා මෙහි ගෙනෙමු යනාදී නොයෙක් කරුණු කියා මහරජ එනු මැනව යැයි කියා ගමනට සූදානම් වූහ. රජතුමා ඉදින් මැරීම් පහරදීම් කොල්ලකෑම් නොකරන්නහු නම් එන්නේමයි කීය. ඇමතියෝ දේවයන් වහන්ස අපි ඒ කිසිවක් නොකරන්නෙමුයි බියගන්වා සතුරන් පලවා හරිමුයි යැයි කියා සේනා රැස් කරවා කල තුල පහන් දල්වාගෙන රාත්‍රියෙහි ගියෝය. සතුරු රජද එක් නගරයක් ගෙන විරුද්ධව කිසිවෙකු නොපැමිණියෙන් සන්නාහයන් මුදා යුද්ධයක් ගැන බලාපොරොත්තුවක් රහිතව ඒ වේලාවේ සේනාවත් සමග නිදමින් සිටියේය. බරණැස් රජුගේ ඇමතියෝ රජුද කැඳවාගෙන සතුරු රජුගේ කඳවරට වැද කලවල තැබූ පහන් එකවර පිටතටගෙන ආලෝකවත් කොට එකවර මහහඬ නැගූහ. සතුරු රජුගේ ඇමතියෝ මහා සෙනග දැක බිය වී තමන්ගේ රජු වෙත ගොස් නැගිටින්න මී වදය කන්න යයි මහහඬ නැගූහ. සතුරු රජ ඒ හඬින් පිබිද බිය වී අනුන්ගේ කීම් අසා සතුරන් අතට පැමිණියමි රාත්‍රිය මුළුල්ලෙහි වැළපී මේ ධාර්මික රජතුමා අපරාධයක් නොකරන්නේය. එතුමා වෙත ගොස් සමාව ඉල්ලමි යයි එතුමා වෙත ගොස් දනින් වැටි සමාව ඉල්ලීය. බමදත් රජ ඔහුට මතු එවැනි දේ නොකරන ලෙස අවවාද කොට සමාව දින. සතුරු රජ බරණැස් සමීපයෙහිම වූ ජනපදයක රජ බව ලබා බරණැස් රජු හා මිතුරුව විසීය. බමදත් රජද සෙනග ඔවුනොවුන් සමගියෙන් සතුටින් සිටිනු දැක මාගේ සිත රැකීම නිසා ජන සමූහයේ එකකුගෙන්වත් මැස්සෙකුට බොන පමණට ලේ බිඳුවක්වත් නොසෙල්විනයයි සතුටුව සියලු සත්වයෝ සුවපත් වෙත්වා යනාදීන් හැම සතුන් කෙරෙහි මෙත් වඩන්නට පටන් ගත්තේය. ඔහුට එයින් මෛත්‍රී ධානය උපන්නේය. ඉක්බිති රජතුමා මෛත්‍රී ධානය පාදක කොට සකල සංස්කාරයන් අනිත්‍ය ආදී වශයෙන් බලමින් විදර්ශනා වැඩීය. එයින් එතුමා සියලු කෙලෙසුන් නසා ප්‍රත්‍යේක සම්බෝධියට පැමිණියේය. පසේ බුදු වී ඵල සමාපatti සුඛයෙන් ඇතුපිට හුන් රජු වෙත ඇමතියෝ ගොස් දේවයන් වහන්ස දැන් යාමට කාලයයි. එබැවින් රජගත් සේනාවට සත්කාර කළ යුතුය. පෙරදුණු සේනාවට බත් වැටුප් දිය යුතුයයි කීය. රජතුමා දරුවනි මම රජ නොවෙමි පසේ බුදු වෙමි යයි කීය. එකල්හි ඇමතියෝ දේවයන් වහන්ස කුමක් කියනසේක්ද? පසේ බුදුවරු ඔබදු නොවෙති යයි කීය. රජතුමා පසේ බුදුවරුන්ගේ හැටි විචාලේය. දේවයන් වහන්ස පසේ බුදුවරු දෑගොල් හිසකේ ඇති අටපිරිකර දරන්නෝ වෙති යයි ඇමතියෝ කීය. රජතෙමේ අතින් හිස පිරිමැද්දේය. එකෙනෙහිම
ගිහි ලිංගය අතුරුදහන් විය. පැවිදි වෙස පහළ විය. රජතුමා සියවස් ගත කළ මහතෙර කෙනෙකුසේ පෙනින. බ්‍රහ්මදත්ත ප්‍රත්‍යේක බුද්ධයන් වහන්සේ චතුර්ථ ධානයට සමවැදී ඇතු පිටින් අහසට පැන නැග පද්මයක වැඩහුන්හ. ඇමතිවරු වැඳ ස්වාමීනි ඔබ වහන්සේ මෙය කෙසේ ලැබූසේක්දැයි විචාලෝය. පසේ බුදුන් වහන්සේ සබ්බේසු භූතේසු නිදාය දණ්ඩං අවිහෙට්ටයන් අඤ්ඤතරම්පි තේසං නපුත්ත මිච්ඡෙය්‍ය කුතෝ සහායං ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ යන මේ ගාථාව වදාරා මහජනයා බලා සිටියදීම පසේ බුදුවරයන් වහන්සේලාගේ වාසස්ථානය වූ ගන්ධමාදන පර්වතයට අහසින් වැඩිසේක. ගන්ධමාදන පර්වතය හිමාලය අඩවියේ පිහිටි රම්‍ය පර්වතයකි. එහි පාගමනින් නොයා හැකිය. එය පසේ බුදුවරයන්ගේ ප්‍රධාන ස්ථානයයි. අහසින් ගොස් පසේ බුදුවරු එහි ගුහාවල වෙසෙති. එහිම රැස්වීම් පවත්වති. විද්‍යා චක්‍රවර්තීන් විසින් විරචිත බුත් සරණයේ මේ පසේ බුදුවරුන්ගේ වාසස්ථාන මෙසේ විස්තර කර තිබේ. එහි මෑ නන්දමූලක නම් පර්වතයෙහි පසේ බුදුන් වහන්සේ වරුන් දෑ වසන තැන රන් ගුහාය, මැණික් ගුහාය, රිදී ගුහාය යයි ගුහා 3ක් ඇත. ඔවුන් අතුරෙහි මැණික් ලෙන දොර යොදුනක් උස යොදුනක් පළල මංජූසක නම් ගසක් ඇත. ඒ වෘක්ෂයෙහි දියෙහි ගොඩෙහි පිපිනා හැම මලක්ම පිපින. එහි විශේෂයෙන් හැම පසේ බුදුන් වහන්සේ වඩනා දවසම සිසාරා සර්ව රත්නමය වූ මළුවක් වෙයි. එහි හමනා වාතයෙන් කසල හැමද දමයි. එක් වාතයක් සත් රුවන් වැලි තනයි. දිය ඉස්නා එක් වාතයක් අනවතප්ත වෙලින් දිය ගෙනවුත් ඉස්නේ වෙයි. සුවඳ කරන එක් පවනක් සියලු සුවඳ රුකින් සුවඳ ගෙන යන්නේයි. මල් බිඳිනා එක් පවනෙක් මල් කඩා වගුරුවයි. අතුරන්නා වූ එක් පවනක් හැම තන්හිම මල් අතුරයි. ඒ හැම වේලෙම ආසන පනවා තිබේමයි. එහි පසේ බුදු වූ දවස්ද පොහෝ කරන දවස්ද පසේ බුදුන් වහන්සේ එයට වැඩ පනවන ලද ආසනයෙහි වැඩ හිඳිනාසේක. උන්වහන්සේ වැඩහුන් ඉක්බිති සෙසු පසේ බුදුන් වහන්සේ වරුන්ද ඇවුත් පනවන ලද ආසනයෙහි වැඩ හිඳ එක්තරා සමාපත්තියකට සමවැද සමාපත්තීන් ගෙන් නැගෙන සෙයියාවකි. ඉක්බිති හැම දෙනා වහන්සේට පළමු පසේ බුදුන් වූ වහන්සේ අලුත් පසේ බුදුව වැඩ වහන්සේ හැම දෙනා වහන්සේට අනුමෝදනා පිණිස තෙපි කෙසේ පසේ බුදු වූවදැයි කමඨහන් විචාරණසේක. ඒ වේලෙහි පසේ බුදුන් වහන්සේ තමන් වහන්සේගේ උදානක්ඛ්‍යා කරන ගාථා වදාරණසේක. මෙසේ ගන්ධමාදන කුටිය තෙමේ පසේ බුදුන් වහන්සේලා වරුන් දෑට වසන තැන වෙයි. එතකොට මේ තමයි බ්‍රහ්මදත්ත කියන පසේ බුදුරජාණන් වහන්සේගේ කතාව. මේ කතාව කොහෙද අපිට තියෙන්නේ? කග්ගවිසාන සූත්‍රයේ තමයි මේ කතාව තියෙන්නේ. මේ කතාවේ සම්පූර්ණ විස්තරය යටුවාවට ගියාම අපිට බලා ගන්නට පුළුවන් බ්‍රහ්මදත්ත කියන පසේ බුදුරජාණන් වහන්සේ කතාව. ඒතර ඒකේ පසේ බුදුරජාණන් වහන්සේලා 49ක් පිළිබඳ 49ක් පිළිබඳ කතාවන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒතර මේ ගතපච්චාගත වත පිරීමේ තියෙන වැදගත්කම දැක්වීම සඳහා තමයි මේ සියලුම දේවල් සාකච්ඡා කරලා තියෙන්නේ. ඒතකොට මේ පසේ බුද්ධත්වයේ සඳහා අවශ්‍ය දේවල් තමයි සාකච්ඡා කළේ. ඊට පස්සේ සාමණේර ශ්‍රාවක බෝධිය සඳහා පතන්නා වූ අයට කොහොමද ඒ
දසපාරමිතාවන් පුරන්න ඕනි කියන කාරණය ඊළඟ කොටස්වලදී සාකච්ඡා කිරීමට නියමිතයි. හොඳයි. එහෙනම් අද දවසේ සාකච්ඡාව අපි මෙතකින් නිමවටපත් කරන්නටයි සූදානම් වන්නේ. කාට හරි මොනවත් අහන්න තියෙනවද අද දවසේ සාකච්ඡාව තුළින් තමන්ගේ මයික් එක අන්මියුට් කරලා තමන්ගේ ගැටලු ඉදිරිපත් කර කිරීමේ හැකියාව තියෙනවා. කාට හරි මොනවත් අහන්න තියෙනවද? අද බොහොම සරල කතාවක් තමයි අපි සාකච්ඡා කළේ. මම හිතනවා ඒකේ අපහසු දෙයක් නැතුව ඇති කියලා කාටවත්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. සන්නාසි මට මේ අටවිශ රූපවල ටිකක් පැහැදිලි ටිකක් නැති ටිකක් තියෙනවා දැනගන්න පුළුවන් ටික වහන්න කතා කරලා. අටවිසි රූප. එහෙමයි ස්වාමීන්. ලක්ෂණ රූප හතරයි ස්වාමීන් වහන්සේ. විකාර රූප හතරයි කියන මට පැහැදිලිකම හොදි. ඔව් ඒක අභිධර්ම පොතේදී අහුවනම් හරි දැන් ඊළඟට අටහමාට පටන් ගන්න එකේ. එහෙමයි. ඔව් ඒක අහන්න මේක අහන්න නැතිව. එහෙමයි. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ පසේ බුදුහාමුදුරුවරුත් දුෂ්කර ක්‍රියා කරනවද නැත්නම් කොහොමද නැහැ දුෂ්කර බුද්ධත්වයට ක්‍රියා පත් කිරීමක් කියන එක අත්‍යවශ්‍ය නැහැ උන්වහන්සේ. අවශ්‍ය නැහැ ඒක. උන්වහන්සේ එහෙමයි අර යම්තම් පොඩි දෙයක් ගහකින් කොලයක් දැකලා උන්වහන්සේලා බුද්ධත්වයේ සපේ. පසේ බුද්ධත්වයේ සාක්ෂාත් කරනවා. එහෙමයි උන්වහන්සේට අවශ්‍ය නැහැ එහෙම එකක් කරන්න. මේ දුෂ්කර ක්‍රියාව අත්‍යවශ්‍ය වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේලාට බෝසත්ණන් වහන්සේලාට ලෝකෙට පෙන්නන්න. කරා කියලා හම්බෙන්න දෙයක් නැහැ. දුෂ්කර ක්‍රියා කරන්නේ මම මෙහෙම කරා මේක වැරදි මේක මේ නිවන් දකින්න බෑ කියලා ඔප්පු කිරීම සඳහා තමයි දුෂ්කර ක්‍රියාවන් සිද්ධ කරන්නේ. පැහැදිලිද? එහෙමයි එතකොට අපේ හාමුදුරනේ මේ ඒ බුදුන් වහන්සේලාගේ ශරීරයනොත් බුදුරැස් විහිදෙනවද ඔව් සීල බුදුරජාණන් වහන්සේලාගෙන් විහිදෙනවා. සීලෝ බුදුරජාණන් වහන්සේලාගේ විහිදෙන්නේ අර අනන්තනය සමන්නාගත ප ဋ ාහන ප්‍රකරණේ සම්මර්ෂණය කිරීමෙන්මයි. පසේ බුදුහාමුදුරනලට විහිදෙනවා ඒ වගේම පසේ බුදුරජාණන් වහන්සේලාගේ නෑ. ආ පසේ බුදුරජාණන් වහන්සේලාගේ ඒකාන්ත කියලා දක්වලා නැහැ. යම් රශ්මි මාලාවක් ඇති. මොකද එහෙමයි සර්වඥතාඥානෙ පිහිටන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේලාට විතරයි. එහෙමයි පසේ බුදුරජාණන් වහන්සේලාට ඒ සර්වඥතාඥානෙ පිහිටන්නේ නැහැ. එහෙමයි පැහැදිලි නේද කාරණේ? එහෙමයි පැහැදිලි කරන්න තෙරුවන් සරණයි හොඳයි තෙරුවන් සරණයි. ඔව්. තව කාට හරි මොනවත් අහන්න තියෙනවද? පැහැදිලි නේද? එතකොට එහෙනම් දවසේ සාකච්ඡාව. හොඳයි. එහෙනම් අපි දෙවියන් සහිත ලෝකයට පින්පෙත් අනුමෝදන් කරලා දවසේ සාකච්ඡාව අපි නිමවටපත් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාවකං චිරං රක්칸තු මං පරන්ති. හොඳයි සියලු දෙනාට තෙරුවන් සරණයි.